රයිට් වැඩ්ඩෝට පොඩි ප්‍රශ්නයක් කරගෙන ආවි. මේකට උත්තරේ දන්න අය පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න බෑ. හරි. ප්‍රශ්නේ තමා මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා එයාගේ එළුවවයි කොටියවයි තනකොළ මිටියකුයි අරගෙන ගඟකින් එහා පැත්තට යන්න යනවා. පිළිම මේ ළමා ගඟ. එයා දකිනවා ගඟ ළඟ පාරුවක් තියෙනවා. මං ඔයාලයි ගාන හදාගන්න ලේසි වෙන්න මනුස්සයාගේ බරත් කිලෝ 50යි, එළුවත් කිලෝ 50යි, කොටියත් කිලෝ 50යි, ඒ වගේම තනකොළ මිටියත් කිලෝ 50යි කියලා ගන්නම්කෝ. හරි. එහෙමනම් මෙන්න මේ මනුස්සයාට ඕන වෙනවා තනකොළ මිටියයි, එළුවයි, කොටියයි තුන්දෙනාම මේ එහා පැත්තට ඇරයි යන්න. හැබැයි කොයිම වෙලාවකවත් එයාගේ පාරුවට කිලෝ 100ට වඩා දාන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයාට ඇරයි යන්න පුළුවන් එකපාරකට එකයි. එක්ක තනකොළ මිටිය, එක්ක එළුවා, එක්ක කොටියා. හැබැයි කොයිම වෙලාවකවත් එක පැත්තක කොටියවයි එළුවවයි තියන්න බෑ. එළුවව කොටියා කනවා. ඒ වගේම තනකොළ මිටියයි එළුවවයි තියන්න බෑ. මොකද එළුව තනකොළ මිටිය කනවා. මට කියන්න පුළුවන් නම් ඔයාලා මේ මිනිස්සයා කොහොමද ඒ තුනම ගඟෙන් එහා පැත්තට අරන් ගියේ? මේ පාරුවට දාන්න පුළුවන් උපරිම කිලෝ 100යි. ඒ කියන්නේ මිනිස්සයත් ඇතුළුව. ඔයාලයි ගණන් හදන්න ලේසියෙන් මම ගන්න කිව්වා. මිනිස්සයත් කිලෝ 50යි, කොටියත් කිලෝ 50යි, එළුවත් කිලෝ 50යි, ඒ වගේම තනකොළ මිටියත් කිලෝ 50යි කියලා. උත්තරේ දන්න අය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.